හොඳ ගමනක් යන් හැමෝම එක්කව වෙලා. හරිද? ඒ හින්දා දැන් ගොඩාක් ස්තුතියි හැම දෙනාටම. දැන් සාමකාමීව අපි හැමෝම විසිරලා යන් මෙතන. සමන්ත කියන්න. ආයෙ ඔය අනු ප්‍රශ්න. ආයුබෝවන් මම නුවරඑළිය සංචාරක මාර්ගෝපදේශකයින්ගේ සංගමය මම අද දින මේ විරෝධතාවයට ත්‍රිරෝධ රථ සංගම් කුලි රථ සංගම් වල ත්‍රිරෝධ කියදුරන්ගේ මේ විරෝධතාවයට සංචාරක මාර්ගෝපදේශකයින්ගේ සංගමයේ වශයෙන් අපි සහාය ලබා දෙනවා. මේට හේතුව තමයි මේ උද්ඝෝෂණය කරන්නේ දේශීය සංචාරකයන් උදාහරණයක් විදිහට ත්‍රිරෝධ රථයකින් පාන් එකක් ගෑස් එකක් ඉස්පිරිතාලයකට යන එකක් ගැන නෙවෙයි. අපි මේ කතා කරන්නේ විදේශීය සංචාරකයන්ට සේවාව ලබා දෙන සම්බන්ධව. 2005 අංක 38 දරන සංචාරක පනතේ 61 වෙනි වගන්තියට අනුව විදේශීය සංචාරකයකු ප්‍රවාහනය කරන්න නම් සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි විය යුතුයි. ඒතර ඔයා කියන්නේ ලියාපදිංචි කියලා නැද්ද මේ කට්ටිය? ලියාපදිංචි අය ඇති. නමුත් ලියාපදිංචි කෙනෙක් නම් මේ වගේ පොඩි හයර් දුවන්නේ නැහැ. මම මේ කතා කරන්නේ විදේශීය සංචාරකයෝ ගැන. ඇත්තටම මේ වගේ ඇප් එකක් අපි ස්මාර්ට් වෙන්න ඕනේ ඇප් එකක් අවශ්‍යයි. මම යෝජනා කරනවා සංචාරක සංවර්ධන අධිකාරියට විදේශිකයන් සදා ඇප් එකක් දේශීය සංචාරකයන් සදා ප්‍රවාහන අධිකාරීන් ඇප් එකක් ඒ වගේ දේවල් නිර්මාණය කරන්න කියලා. ඒ වගේම තමයි අපි දන්න විදිහට පික්මි උබ මේ ඔක්කොම ඇවිල්ලා විදේශීය ආයතන. ඒගොල්ලෝ ඇප් එකක් ප්‍රොමෝට් කරනවා ඒ වගේම 120ක කමිෂන් එකක් ගන්නවා. ලංකාවට විදේශික ලක්ෂ 20ක් ආවා කියනවා 30ක් ආවා කියනවා අන්තිමට විදේශ විනිමය නැහැ. මේකට බලපානවා පික්මි උබ විතරක් නෙවෙයි පික්මි උබ booking.com ඒ වගේම තමයි රෙන්ටල් ටුක් ටුක් එකක් බොහොම බලපෑමක් තියෙන එකක් විදේශීය ජාතිකයෙකුට ආය.
ඒක කිසිම බලපත්‍රයක් නැතුව විදේශිකයන්ට දෙනවා රෙන්ට් එකට. මම කියනවා මේ හැමෝම යම් කිසි පුහුණුවක් ඇතුව යම් කිසි බලපත්‍රයක් ලබාගෙන තියෙන අය වගකීමෙන් විදේශීය සංචාරකයන්ට සේවාව ලබා දෙනවා. සංචාරක අමාත්‍යතුමාට සංචාරක සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂවරුන්ට මම කියන්නේ සංචාරක පනතට අනුව කටයුතු කරන්න කියලා. That we are here right now because of the situation of this app. I don't want to mention the name and stuff. We have done this tourism according to my age, doing this for 15 years of time, and we haven't steal tourist travelers or local travelers. We haven't killed them. We work for the price. We got the service nicely, and now they are doing it's like the price which is like not really even matching the cost. So they are getting commission, this company. So why they do the price up and then they get the commission from the customer? And they are just cutting our benefit and they are just earning money from the home. And people buying millions of money, investing the cars, doing the hotels and everything going down. So we need... How many people affected from this? Actually, I think we are 23 billions of people in Sri Lanka, but every town in Sri Lanka, I think more than 2,000 people. Like, let's say, like each town, they are working like short distance tuk-tuks, mini cars, and big vans who doing island-wide trips. So they are affected, and these people having the bucket in the dicky and having the shower in the well somewhere, and like this, they are going like destination to destination or like city to city. So we are asking why you cannot do the price according to the gasoline wastage, because how much we put the gasoline, then what is the benefit, tire cost and everything. So then you have to do the app. We are also ready to have this app, then bring the price to the say matching level or fair level for everybody. දැන් ඔයාලට මේ විදේශිකයන් සහ සංචාරකයන් මේට මඟ පෙන්වන්න වශයෙන් රැගෙන මක්ක රජයෙන් බලපත්‍ර ඉෂු කළා තියෙනවා. ඇත්තටම අපේ සියලුම දෙනාට සංචාරක දෙපාර්තමේන්තුවේ සහ මධ්‍ය පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට බලපත්‍ර ලබා දීලා තියෙන්නේ. ඔය එන පික්මේ විශේෂ පිටත් පළාත් වලින් එන පික්මේ කිසි කෙනෙකුට ඔය බලපත්‍ර නැහැ. යම් කිසි පුද්ගලයෙකුට ඇති නමුත් ඔවුන් කරන්නේත් අපේ රැකියාව ඒ බලු පහතර දාන එක තමයි කරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ පිරිසකට මෙම බලපත්‍රය නැහැ ඇත්තටම. මේ ඉන්න හැමෝටම බලපත්‍රය තියෙනවා. ඉතින් අපි වියදම් කරලා බලපත්‍රයක් අරගෙන අපේ රැකියාව අපි පහත් අතර කියන අවස්ථාවක් නැහැ. අපිට ඕනේ රට විදේශ විනිමය සහ අපේ ඉන්න සමාජිකයන්ගේ පවුල් ඒ හොඳ තත්ත්වයක අනාගතයට නගා සිටවන්න. ඉතින් මේ සම්බන්ධව වහවට මැදිහත් වීම කරන්න කියලා තමයි අපි අද මේ සියලු බලධාරීන්කා මේ පවතින රජයන්ගෙන් ඉල්ලා සිටිනවා. අද මොකද මේ සිද්ධ වෙන්නේ? අත වශයෙන්ම අද අපි මේ සියලු දෙනා එකතු වෙලා තින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ප්‍රවාහනකරණයේ සංගම් 65 සහ එහා සම්බන්ධ සමාජික 2000ක් සිටිනවා. මේ පික්මී සහ උබර් යන ආයතන මෙම අපේ නගරයට පැමිණ අපේ සංචාරක සේවා සපයන්නන්ගේ රැකියාවට විශාල බාධාවක් වෙලා තියෙනවා. අපිට අවශ්‍ය කර තිබෙන්නේ අපි කිසිසේත්ම විරුද්ධ නැහැ. පික්මී රට පුරා දුරට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ විදේශිකයන්ගෙන් අපිට ලැබෙන අපේ රටට ලැබෙන විදේශ මුදල් අපිට දැන් ඇහැරිලා තියෙනවා. මේ වළක්වා දීම සඳහා තමයි අද අපිට පැමිණ සිටින්නේ. ඒ නිසා මේ සියලුම සංකල්ප එකතු වෙලා ඉන්නේ අපිට මේ නුවරඑළියට පැමිණෙන පිටතින් පැමිණෙන පික්මී උබර් සහ යන රියදුරන් මෙහෙට පැමිණ මෙහි තිබෙන මේ ජීවත් වෙන මිනිස්සුන්ගේ රැකියාවට බාධා වෙනසේ මෙහි තිබෙන ඒ ගමනාන්ත කුලීනත ගමනාන්ත රැගෙන යන්න එපා. අපි සම්පූර්ණයෙන් ඒකට විරුද්ධයි. මොකද මෙහි පිරිස් ජීවත් වෙනවා. ඒ අයට එයාගලගේ රැකියාව කරගෙන යාගෙන වහාම ඉඩ දෙන්න. මොකද අපි සියලු දෙනාම සංචාරක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සංචාරක රියදුරන්. ඔව්. අපි විශේෂයෙන් කියන්නේ පිටින් එන රියදුරන්. පික්මී ඕ උබර් ඕ වෙනත් ඕනම කෙනෙක් මෙහි ඇවිල්ලා ඔහුගේ රැගෙන යන පිරිස් ඔහු දාලා යන්න පුළුවන්. නමුත් අපි කියන්නේ මෙතනට ඇවිල්ලා මෙහි තියෙන දේ රැගෙන යන්න එපා.
ඒ කියන්නේ ඔයාලා චෝදනා කරන්න එන පික්නියන කට්ටිය මෙහි තියෙන විදේශිකයෝගේ මේ ගමනාන්තය දක්වා රැගෙන යනවා කියලා. ඔව් අපි කියන්නේ විදේශිකයෝ විශේෂයෙන්. මොකද අපිට මේ ශ්‍රී ලාංකික දේශීය සංචාරකයන්ට අපිට කිසිම විරුද්ධත්වයක් නැහැ. මොකද මෙතන අපිට රට වැඩි වශයෙන් ඩොලර් ලැබෙන්නේ විදේශිකයන්ගෙන්. මොකද මේ අපේ මේ ඉන්න රියදුරන් සංචාරක දෙපාර්තමේන්තුවේ ඒ සංඝ ඒ ප්‍රෝග්‍රෑම් එක කරද්දී අපිට ඔවුන් විශේෂයෙන් දැනුම් දුන්නා සංචාරකයන් රැගෙන එන සියලු මුදල් මේ රට තුල වේදම් කරන්න කියලා. අද මෙතන වෙලා තියෙන්නේ ඔවුන් මුදල් ඉතුරු කරගෙන රැගෙන යනවා. මේක මොකද අපිට වෙනස් කරන්න කිව්වොත් මුදල් ලබා ගන්න බෑ. අපි යම් මුදලක් වැඩි කරන්න සංචාරකයන්ට. කවුරු හරි කියනවනම් සංචාරකයන් අපි අසාධාරණ මුදල් ලබා ගන්නවා කියලා මම පොඩි උදාහරණයක් කියන්න. අද ලෝකාන්ත විදේශිකයෝ යනවා. දෙන්නෙකු රුපියල් 20000ක් ගන්නවා. ලංකාවේ දෙන්නෙක් කරනවා රුපියල් 300ක් ගන්නවා. එතකොට සාධාරණ අපිද ඒගොල්ලෝද? එහෙමනම් මෙතන බලන්න ඕනේ අපේ රියදුරන්ගේ වාහනවල නඩත්තු කටයුතු තියෙනවා. විනාශ ගෙවන්න තියෙනවා. ඒගොල්ලෝ පවුල් යැපෙන්න ඕනේ. විශාල ප්‍රශ්න ගොඩක් මැදිහත් තියෙන රියදුරන් තමයි මෙතන ඉන්නේ. ඒ නිසා මම විශේෂයෙන් රජයට හා සියලු බලධාරීන්ට දැනුම් දෙන්නේ මේ දැනුවත් කරන්නේ මේ සම්බන්ධ වා කටයුතු කරන්න. එහෙනම් සියලු දෙනා සමාජ මාධ්‍යවල අපිට බැන්න මේ රියදුරන්ට බැන්න. මේ මොකද අනවශ්‍ය විදිහට මුදල් ගසා කරනවා කියලා. මම පොඩි උදාහරණයක් කියන්නම්. හරිද කවුරු හරි කියනවා නම් අපි විදේශිකයෝ රැගෙන අපි ලෝකාන්ත යනවා. අපි දෙන්නේ කරා යනවා. ඒ යනකොට ඒත් එක්කම තව වාහනයක් කරනවා දේශීය දෙන්නේ. දේශීය දෙන්නේ යනකොට අර කිලෝමීටර් 9 ඇවිදින්න රුපියල් 300ක් ගන්නවා. එතකොට විදේශිකයන් රුපියල් 20000ක් ගන්නවා. කවුද ඒක අය කරන්නේ? කවුද ඒක ගන්න රජේ. එතකොට වැටෙනවා 3000 ගානක සර්විස් චාර්ජ් එකක්. ඒ අසමාන වැට් එකක් වැටෙනවා තව 3000 ගානක. එතකොට යාළුවෝ මොනවද විශේෂයෙන් පහසුකම් ලබා දෙන්නේ? කිසිම පහසුකමක් නෑ. අඩු වශයෙන් වතුර බෝතලයක්වත් ලැබෙන්නේ නෑ. හරිද? එතකොට ඒ රුපියල් 300 දෙන්න අර 20000 එකතු කරන්න විදේශිකයෝ දේශීය සංචාරකයෝ කී දෙනෙක් මේ හොට්ටට ඇතුළු වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් සාධාරණ ගැන කතා කරනවා නම් මේ පැත්තත් බලන්න මේ පැත්තත් බලන්න. මොකද අපේ මිනිස්සු අපේ වාහන නඩත්තු කරන්න ඕනේ. විනාශ ගෙවන්න ඕනේ. එතකොට පවුල් රැක ගන්න ඕනේ. ටැක්ස් ගෙවන්න ඕනේ. සියලු ප්‍රශ්න තියෙනවා. මෙතනයි ගැටලුව තියෙන්නේ. මේ ප්‍රශ්නේ ඉස්සරහ දෙන්න අපි කියන්නේ දේශීය අය අරන් යන්න විදේශීය කුණු කොල්ලට රැගෙන යන්න එපා. මේක තමයි අපිට කියන්න පුළුවන් එකම දේ. இது என்ன இது ஓட்ட இது எங்களுடைய சங்கத்தினால் நுவரெலியாவில் சாரதி சங்கமத்தினால் தயார்படுத்தப்பட்ட அந்த கூட்டம் பிக்மி என்று அழைக்கப்படும் ஊபர் என்று அழைக்கப்படும் நிறுவனத்தினால் வெளிநாட்டு பிரஜைகளை ஏற்றி கொண்டு வந்து இங்கு இறக்கி விட்டு செல்ல மாட்டேங்கின்றார்கள். இங்குள்ள சில ஒட்டேஸ் மூலியமாக அவர்களது மீண்டும் அவர்கள் அந்த பிரஜைகளை ஏற்றி செல்கின்றார்கள். இதனால் இங்கு வேலை செய்யும் அனைத்து எத்தனை பேர் வேலை செய்யுது? இங்கே ஒரு 2500 பேருக்கு மேலே வேலை செய்கிறாங்க. அதனால் இங்கு மற்றும் எமது இந்த ஊழியர் அந்த சங்கத்தில் அனைவரும் ஒரு 7 நாட்கள் சில பேர் 3 மாதங்கள் ட்ரைனிங் பீரியட் அங்கே போயிட்டு இந்த டூரிசம் சம்பந்தமான அனைத்து விடயங்களையும் படித்துவிட்டு எக்ஸாம் எழுதி அவர்களுக்கு தேவையான ஐடென்டி கார்டு அனைத்தையும் பெற்றுள்ளார்கள். இதனால் இந்த பிக்மி ஊபர் என்று அழைக்கப்படும் இதில் நிறுவனத்தினால் செய்யக்கூடிய அந்த வேலையினால் எமது வருமானங்கள் தடைப்பட்டுள்ளன. இதனால் எமது குடும்ப நிலை எமது வாகனத்தின் ஃபினான்ஸ் மற்றும் வாகன நடத்துத்துன்மை எல்லாம் பாதிக்கப்பட்டுள்ளது. இதனால் இது தயவு செய்து வெளிநாட்டிலிருந்து வரும் பிரஜைகளுக்கு முன்னுரிமை கொடுக்காமல் ஸ்ரீலங்காவில் இருக்கும் பிரஜைகளுக்கு முன்னுரிமை கொடுக்குமாறு தாழ்வுடன் கேட்டுக்கொள்கிறேன்.